ඔයා YouTube එකේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ තාම ටයිප් කරලා දැන් ඉතින් එහෙම ඕනේ නෑ අලුත් අප්ඩේට් එක ආවා. දැන් ඔයාගේ channel එකට එන මැසේජ් වලට voice reply කරන්න පුළුවන්. පරණ එක අමතක කරලා අලුත් අප්ඩේට් එකට යමු. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔන්න අදත් ප්‍රීෂාන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දෙනාටම. ඉතින් අද වීඩියෝ එකෙන් වැදගත්කම වෙන්නේ ඔයාගේ YouTube channel එකට එන මැසේජ් වලට voice reply කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට like කරන්න, comment කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඔන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ YouTube එක අප්ඩේට් කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයා තාම ඔයාගේ YouTube එක අප්ඩේට් කරලා නැත්නම් මුලින්ම ඔයාගේ YouTube එක අප්ඩේට් කරලා තියාගන්න. අප්ඩේට් කරලා නැත්නම් මොකද කියනවා නම් ඔයා සමහර අය ඉන්නවා වීඩියෝ එක බලලා ඔයා try කරන්න හදනවා. ඒ වුණාට ඔයා මේවා අප්ඩේට් කරලා නැත්නම් ඔයාට මේ අලුත් වැඩ කැලි මුකුත් දෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකින්දමයි ඔයාගේ YouTube එකත් අප්ඩේට් කරලා තියාගන්න කියලා කියන්නේ. ඉතින් සරලව කිව්වොත් මොකක්ද මේ අප්ඩේට් එකෙන් වෙන්නේ කියලා ඔයාලගේ channel එකේ ඔයාගේ වීඩියෝ බලන අය ඔයාගේ viewsලා ඔයාගේ වීඩියෝ වලට දාන අදහස් වලට කමෙන්ට් වලට ඉතර කරන්න පුළුවන් වෙයි ටයිප් කරලා රිප්ලයි කරන එක විතරයි. හැබැයි මේ වෙනකොට අද වෙනකොට ඔයාලට පුළුවන් වෙලා තියෙනවා ටයිප් කරලා යපු රිප්ලයි එකට voice message එකකින් රිප්ලයි කරලා යවන්න. හැබැයි ඔයාලට මේ message එක voice කරන්න පුළුවන් time එකක් දීලා තියෙන්නේ. ඔයාගේ YouTube viewsලාට voice message එකක් කරන එකේ වැදගත්කම මොකක්ද? පළවෙනි එක තමයි ඔයාගේ viewsලාට ඔයාගේම කටහඬ ඇහෙනකොට ඔයා ගැන එයාලට විශ්වාසයක් ඇති වෙනවා වගේම ඔයා එයාලට කියන දේ පැහැදිලිව එයාලට අඳුර ගන්න පුළුවන් වෙන එක. එතකොට ඔයාලට තේරෙනවා මේ voice reply කරන එක කොච්චර වැදගත්ද කියන එක. ඉතින් ඊගාව එක තමයි අපි හිතමුකෝ ඔයා කැමති YouTuber කෙනෙක් ඉන්නවා. ඔයා එයාගේ වීඩියෝ බලනවා. ඔයා එයාව අඳුනගෙන ඉන්නේ. හැබැයි ඔයා එයාට දාන කමෙන්ට් එකට එයා ඔයාට voice message එකකින් reply කරාම අපිට පුළුවන් වෙනවා ඒ ඉන්නේ හරි කෙනාවද එයාගින්මද අපිට reply එක ආවේ කියලා අඳුනගන්න එක. ඉතින් මේ කාරණාවත් ඔයාට voice reply කරන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔන්න මම දැන් ඔයාලට කරලා පෙන්නන්න හදන්නේ කොහොමද මේක කරන්න කියලා. ඔන්න මම ආයෙත් සැරයක් කොට මතක් කරනවා. ඔයා තාම ඔයාගේ YouTube එක අප්ඩේට් කරලා නැත්නම් දැම්ම App Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා දැන් ඔයාගේ YouTube app එක අප්ඩේට් කරගන්න. මම මෙන්න මේ විදිහට අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් ඔන්න මම දැන් යනවා මගේ ෆෝන් එකේ YouTube app එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට මගේ YouTube channel එකට යනවා. ප්‍රීෂාන් ඇකඩමි කියලා මගේ මේ channel එක තියෙනවා. මම මේක යනවා. මම මෙන්න මේ විදිහට මගේ channel එකේ වීඩියෝ එක තෝරා ගන්නවා. ඊට පස්සේ මම මේක යනවා comment වලට. ඉතින් මගේ channel එක තාම මේ ළඟදී පටන් ගත්තේ නැහැ. තාම comment දෙකක් තමයි මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. මම මෙන්න මේ විදිහට comment එකක් දාලා තියෙන එක්කෙනෙක් තෝරා ගන්න ගයානි අන්තිකා කියලා. මෙන්න මෙයා thanks කියලා මට දාලා තිනවා. මෙන්න මේකට එයාට reply එකක් දෙන්න හදන්නේ. ඔයා යන්න ඕනේ මෙන්න මෙතන එයාගේ reply එකට. ගියාට පස්සේ ඔයාගේ keypad එක දෙනවා. ඔයාට keypad එක බැලුවොත් එහෙම මෙන්න මෙතන මැද තියෙනවා ඉරි කැලි ටික. මෙන්න මේක ටච් කරගෙන හිටියොත් තමයි ඔයාට voice එක එයාට speak කරලා දෙන්න පුළුවන්. ඔයාට voice එක කියන්න පුළුවන් ටයිම් එකක් මෙයාලා මෙතන දීලා තියෙනවා. තප්පර 12ක් වගේ. මේ කාලය ඇතුළත ඔයාට කියන්න තියෙන පුළුවන් උපරිම දේ කියලා voice එක මෙතනින් send කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි YouTube එකේ comment වලට voice reply කරන්නේ. ඔයාට අද වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඒ වගේම ඔයා ප්‍රීෂාන් ඇකඩමි YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න අමතක කරන්න එපා.